මං හිතුවා පොඩි අන්බොක්සින් එකක් කරන්න ඕනි කියලා. නෑ මං අන්බොක්සින් එකක් කරන්න නෑ ළමයි. මම හිතුවා ඔයාලට ප්ලාස්ටික් ගැන ප්ලාස්ටික් ලන්ච් බොක්ස් පාවිච්චි කරන එක හොඳයිද, විශේෂයෙන්ම පොඩි ළමයින්ට ඉස්කෝලේ යන ළමයින්ට ගොඩක් පාවිච්චි කරනවානේ ප්ලාස්ටික් ලන්ච් බොක්ස්. මං ඒක ගැන කතා කරන්න හිතුවා මෙන්න මේ වීඩියෝ එකේ. හරි. මොනවද මේ ප්ලාස්ටික් කියලා කියන්නේ? මේ හැම ප්ලාස්ටික් වලම අන්තර්ගත වෙන ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි පොලිමර් කියලා කියන්නේ. ඉතින් ඒක යොදා ගන්න දේ අනුව ප්ලාස්ටික් වල තියෙන දේ සමහර ප්ලාස්ටික් වලට එකතු කරනවා ඇඩිටිව්ස්. ඒ කියන්නේ ප්ලාස්ටික් කල් තියා ගන්න ඕනේ වුණාම, ප්ලාස්ටික් නම්‍යශීලී කර ගන්න ඕනේ වුණාම, ප්ලාස්ටික් තාපයට හානි වෙන්නේ නැති විදිහට හීට් රෙසිස්ටන්ට් කරගන්න ඕනේ වුණාම අන්න ඒ වගේ දේවල් අනුව මේවට එකතු කරනවා එක ඇඩිටිව්ස්. ඉතින් අපි ප්ලාස්ටික් වලට රස්නි කෑම දානකොට, ඔයිලි කෑම දානකොට, ඒ වගේම මොනවා හරි ආම්ලික කෑම දානකොට මෙන්න මේ ඇඩිටිව්ස් ඉතා සුළු ප්‍රමාණයක් මේ ප්ලාස්ටික් එක මතු පිටට ඇවිල්ලා අපේ කෑම වලට එකතු වෙනවා. එතකොට මේ ප්ලාස්ටික් ගත්තහම මයික්‍රෝවේව් සේෆ් ප්ලාස්ටික් තියෙනවා නේද? අන්න ඒ භාජන වලට කෑම දැම්මහම ඒ වගේ ඒ එකතු වෙන ඇඩිටිව්ස් ගොඩාක්ම අඩුයි අනිත් ප්ලාස්ටික් භාජන වලට වඩා. ඒ නිසා ඔයාලට වෙන විකල්පයක් ඇත්තෙම නැත්තම් ප්ලාස්ටික් භාවිතා කරන්නම වෙනවා නම් ඔයාලා මේ මයික්‍රෝවේව් සේෆ් ප්ලාස්ටික් භාජන භාවිතා කරන්න. ඇත්තටම මේ එකතු වෙන මේ ඇඩිටිව්ස් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා අපේ හෝමෝන පද්ධතියට. එතකොට අපේ පරිවෘත්තීය ක්‍රියා වලට තව එක පද්ධති වලට බලපානවා කියලා මේ දේවල්. හැබැයි මේ පරීක්ෂණ එයාලා එහෙම කිව්වට මේවා දැන් මේ ළඟදී ඇති වුණ නිපදවුණු දේවල් නෙමේ මයික්‍රෝවේව්ද ප්ලාස්ටික්ද. ඉතින් මේවා මිනිස්සුන්ට වෙන හානිය එයාලා මිනිස්සු ඔස්සේ හොයලා නැහැ මොන හානිද වෙන්නේ කියලා හරියට පරීක්ෂණ. ඉතින් ඒ වුණාට හොයාගෙන තියෙනවා මෙන්න මේවා කෑමට එකතු වෙනවා කියලා. හැබැයි ඊටාම සුළු ප්‍රමාණ වලින් ඒ එකතු වෙන ප්‍රමාණය අපිට හානි කර නැහැ කියලා තමයි විශේෂයෙන්ම මයික්‍රෝවේව් සේෆ් ප්ලාස්ටික් වල ඒවා අපිට හානි කර තත්ත්වේ නැහැ. ඊට වඩා අඩු මට්ටමක තමයි තියෙන්නේ කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ නිසා මේක භාවිතා කරනවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්. මගේ මතය නම් මේ භාවිතා නොකර ප්ලාස්ටික් නැතුව ස්ටීල් නැත්තම් ග්ලාස් වගේ භාජන ලන්ච් බොක්ස් ළමයින්ට දෙන්න. වෙන ඔප්ෂන් එකක් වලට නැතිව නම් මයික්‍රෝවේව් සේෆ් ප්ලාස්ටික් එක ගහලා තියනවනේ අර භාජනේ.